අයිබෝවන් අද සුවිශේෂ වූ දවසක්. එයට හේතුව තමයි සෙයිලම හෝල්ඩිංස් කියන ආයතනය බොහෝ කාලයකට ඉස්සෙල්ලා ආරම්භ කරලා වර්තමානයේ එය සෙයිලම ග්ලෝබල් කැම්පස් නමින් ජාතික දේහයේ සුවිශේෂ වූ අවශ්‍යතා සපුරාලීම සඳහා දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැනුම් පද්ධතියකින් ජාතික දේහයේ නැවත පුනර්ජීවනය කිරීම සඳහා සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අප විසින් මෙම ග්ලෝබල් කැම්පස් කියන ආයතනය කරගෙන යනු ලබන දේශන මාලාවක්, ඒ වගේම වැඩමුළු රාශියක්, ඒ වගේම ඒ පාඨමාලා බවට පත් කරමින් අධ්‍යාපනික වශයෙන් කෙරෙන කටයුත්තක තමයි මූලික පසුබිමක් නිර්මාණය කරමින් පවතින්නේ. මේ නිසා පසුගිය 20-30 අතරතුර ඇතිවෙච්ච බොහෝ සමාජාර්ථික දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් පවුල බිඳ වැටෙමින් පවතින අතර ඒ වගේම විශේෂයෙන්ම දරුවෝ, තරුණ දරුවන්, ඒ වගේම ගැහැණු දරුවන්, ඒ වගේම ආගමික පර්යාය, මේ බොහෝ දේවල් වලට සිදුවන මේ විපර්යකාරක සිදුවීම් හේතු කොටගෙන අප මෙසේ ඔබ හමු වීමට එන්න අදහස් කරා. ලංකාවේ දස දිග්භාගයේ පැතිරී තිබෙන විවිධ විශේෂ ක්ෂේත්‍රයන් වල ප්‍රවීණයන් ඔබ ළඟට ගෙන එනවා. ඔබ ළඟට ගෙන આવුත් ඔබේ සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ප්‍රශ්න විසඳීම සඳහා මදක් හෝ උත්ප්‍රේරණයක් ලබා දීමට අපි ක්‍රියා කරනවා. ඒ වගේම මතුවට මෙම පාඨමාලා සමූහය තුළින් අපි හමුවන ඊටාම කෙටි කාල සීමාවක් බවට පත් කරමින් ඔබේ සමාජ ගැටලු, ආර්ථික ගැටලු, සංස්කෘතික ගැටලු සහ ළමා වී අයගේ ගැටලු සහ මානසික ගැටලුවට පිළියම් දෙන ආයතනයක් බවට ග්ලෝබල් කැම්පස් ආයතනය කටයුතු කරමින් සිටිනවා. මේ නිසා ඇත්ත වශයෙන්ම අප බොහෝ විට උත්සාහ කරනු ලබන්නේ නිදහස් ලෙස සහ ගාස්තු ගෙවීමකින් තොරව යම් යම් දැනුම ඔබට ඉදිරිපත් කිරීමට, ඒ වගේම සුවිශේෂ විද්වතුන්ගේ සහභාගීත්වය ලැබෙන යම් යම් අවස්ථාවලදී අපට සිදු වෙනවා සමහර වෙලාවට ඊටාම කුඩා ගාස්තුවක් අය කිරීමට අපේ බලාපොරොත්තු ඒ නෙවෙයි, නමුත් ඇතිවෙනා වූ මේ ඉතා කුඩා වියදම් සමනය කර ගැනීම සඳහා මේ නිසා අපේ සෑම සතියේ දිනකම නිශ්චිත වේලාවන් වලදී ඔබට ඉදිරිපත් කරන අපේ විවිධ කාලසටහන්, ඒ වගේම මාස 6ක් පුරාවට කරන මේ කාලසටහන් වල විවිධ ක්ෂේත්‍රයන් ඔබ බලාපොරොත්තු වෙන දේවල්, උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියනවා දැන් ඔය හුඟක් ආසියානු රටවල වගේම යුරෝපීය රටවලත් තියෙනවා මේ ෆිනිෂිං ස්කූල්ස් කියලා. ඒ කියන්නේ ගැහැණු දරුවෙක් ගත්තොත් උපතේ සිට මරණය දක්වා සිදුවෙන ක්‍රියාකාරකම් පිළිබඳව ඉගැන්වෙන වැඩසටහන් අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. මේ නිසා මේවා එක් අතකින් අපි කෙලින්ම සජීව ලෙස සම්බන්ධව පවත්වනවා. අපේ ආයතනය මහනුවර පිහිටලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි බොහෝ වෙලාවට සජීවී සම්බන්ධතාව පවත්වන්න බැරි අවස්ථාවලදී ඔබට කෙලින්ම ඔබගේ ශාලයට එහෙම නැත්නම් ඔබගේ මේ නිවසේ තියෙන අපට ඇහුම්කන් දෙන්න පුළුවන් මේ නාලිකාවකට සම්බන්ධ වෙ මේ ක්‍රියාකාරකම් කරනවා. මේ නිසා ප්‍රබුද්ධ මනසක් ඇති කිරීම තුළින් එය සත්‍ය වූ සමාජ ක්‍රියාකාරකම් බවට පත්වීමට අවශ්‍ය චින්තනයේ සැපයීම තමයි අපේ බලාපොරොත්තුව. පසුගිය කාල සීමාව තුළදී අප උත්සාහ කරනු ලැබුවා බොහෝ දුරට මෙවැනි දැනුම් පද්ධතියක් විවිධ ආයතනවල නිර්මාණය කිරීමට. ඒ ආයතන සහ පුද්ගලයෝ අපහසත් වූ හේයින් අප හිතුවා අප විසින්ම සංවිධානය කරනු ලැබෙන මෙම දැනුම් පද්ධතියක් ග්ලෝබල් කැම්පස් ආයතනය මගින් ඔබට ඉදිරිපත් කරන්නට. මේ නිසා අප සජීවී ලෙස සම්බන්ධ වෙනවා වගේම අපි ඔබට සම්බන්ධ වෙනවා Zoom තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන්නට. මේ නිසා ඔබගේ විචාරාත්මක අදහස් අපි පිළිගන්නවා. ඒ වගේම සංවාදශීලී අපි අදහස් පිළිගන්නවා. තවදුරටත් පුළුල් තේමාවකට අපි තේමාවන් වලට අපි ප්‍රවිෂ්ඨ වෙමින් ඔබේ ජීවිතය ආලෝකමත් කිරීමට වැඩගීම බිඳවැටෙන සමාජ පර්යාය නැවත ගොඩනැගීමට ඊටාම ඕනෑකමින් සහභාගී වෙන විවිධාකාරයේ බුද්ධිමතුන්ගේ උගතුන්ගේ සංවේදී මානසිකින් යුක්ත පූර්ණ මිනිසුන් ඇති කරන ප්‍රබලයෙන් පිරිසක්ගේ එකතුවක් තමයි ග්ලෝබල් කැම්පස් කියන ආයතනය සෙයිලම යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අදත් විශිෂ්ට ගණයේ පුද්ගලයෙක් ඔබට සම්බන්ධ වෙනවා. එය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනු ඇති. ඒ වගේම අපේ මේ කරන බුද්ධිමය ධාරාව
ළමුන්, තරුණයින්, වැඩිහිටියන්, කාන්තාවන්, පිරිමින් මේ හැම කෙනෙකුටම පොදුවේ පවතින කවුරු හරි විසින් කුමක් හෝ කළ යුතුයි හැගෙන ප්‍රශ්නවලට උත්තර සපයනවා. ඒ වගේම ගැඹුරු සමාජ ආර්ථික යථාර්ථයන් සහ සංස්කෘතික යථාර්ථයන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය චින්තන ධාරාවක් සපයනවා. ඒ වගේම සමාජ පර්යාය තුළ තියෙන බොහෝ දේවල් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන අතරම මේවා එදිනෙදා සාකච්ඡා වශයෙන්, වැඩමුළු වශයෙන් වගේම ඩිප්ලෝමා ආදී පාඨමාලා වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපි ඉදිරියේදී උදක්ම සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අප මේ වන විටත් ජාතික විශ්වවිද්‍යාල වගේම විදේශ විශ්වවිද්‍යාලවල සම්බන්ධතාවයන් ඇති කර ගනිමින් පුළුල් පරාසයක දැනුම් පද්ධතියක් ඔබට ප්‍රදානය කිරීමට ඉතාම ඕනෑකමින් සකස් වෙලා සිටිනවා. ඒ නිසා එක් පැත්තකින් අපේ සෙයිලම ආයතනය ලංකාවේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික් කීපයක සමාජ ආර්ථික දේහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නොයෙකුත් ප්‍රබල ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටින අතරම ඊට අමතරව මෙම චින්තනමය වෙනස් කිරීම තුළින් මිනිසුගේ ක්‍රියාකාරකම් වෙනස් කිරීමට අවශ්‍ය නිශ්චිත සහ පැහැදිලි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීම තමයි අපේ මූලික බලාපොරොත්තු වන්නේ. අපට සම්බන්ධ වී සිටින්නේ ලෝකේ පුරා ඊටාම ප්‍රබුද්ධ මනසකින් යුක්ත කටයුතු කරන දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වෙච්ච විවිධාකාරයේ විද්‍යාඥයින්, ගවේෂකයින්, දාර්ශනිකයින්, චින්තකයින් සහ සුවිශේෂ ඥාන සම්භාරයක් ජාතියට ප්‍රදානය කිරීමට සැදී පැහැදී සිටින උදවියකින් විවිධ විෂයන් පිළිබඳව කරන මේ සාකච්ඡාවන් අප ඉදිරියේදී ඔබට සටහනක් වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට ඔබට ප්‍රබෝධමත් ලෙස නිශ්චිත දිනවලදී ඒවට සහභාගී වෙන්නට හැකියාවක් ඇතයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා.